eBay වගේ platform එක තමන් විකුණන්න බලාපොරොත්තු වෙන product එකක ඒ product එකේ attractive features ඒ කියන්නේ ආකර්ෂණීය විදිහේ තියෙන ගති ලක්ෂණ ඒ වගේ දේවල් listing වලට දාන්නේ නැතුව තමන්ගේ product එක ගන්න වෙන buyers level බය වෙන විදිහ අනතුරන් ගොීමක් නැත්නම් warning එකක් දාපු seller කෙනෙක් ගැන ඔයාලා කවදාවත් අහලා තියෙනවද? හැබැයි ඇත්තටම මේ seller කෙනෙක් ඉඳලා තියෙනවා. අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මේ සිද්ධිය ගැන. Do not bid on this painting if you are susceptible to stress-related disease, paint of heart, or unfamiliar with supernatural events. මම මේ කොටස උපුට ගත්තේ මේ ප්‍රොඩක්ට් එක. ඒක ලිස්ටිං කරලා තියෙන eBay ලිස්ටිං එකේ කොටසක් තමයි මම මේ උපුට ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ ලිස්ටිං එකේ මම කියපු වචනත් එක්ක තේරෙනවා ඇති මම මේ කතා කරන්නේ පේන්ටිං එකක් ගැන. නැත්නම් චිත්‍රයක් ගැන. ඔයගොල්ලෝ දන්නවා අපි අපේ channel එකේ කොහොමද කතා කරන්නේ විශේෂ පුදුමාකාර paintings, විශේෂ සිදුවීම් painting නැත්නම් art related විශේෂ සිදුවීම් වගේ දේවල් තමයි අපි අපේ channel එකෙන් කතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ විශේෂ paint එකක් ගැන. මම අර කියපු කොටස මම සිංහලෙන් ඔයගොල්ලන්ට ආපු සැරයක් කියන්නේ. ඒකේ කියන විදිහට එයාලා කියනවා අවදාවත් ඔයාලා මේකට බිට් කරන්න එපා. එහෙම නැත්නම් ඔට්ටු දාන්න එපා. එහෙම නැත්නම් මේකට ඔයාලා මුදල් ඉදිරිපත් කරන්න එපා. මේ ගානට අපි ගන්නවා. ඒ වගේ දේවල් කියන්න එපා. ඔයාලට මොකක් හරි heart disease එකක් තියෙනවා. නැත්නම් ඔයාලට ස්ට්‍රෙස් වෙනවා නම් පොඩි දේවල් වලින් සුළු දෙයින් කම්පණයටපත් වෙනවා නම් බියටපත් වෙනවා නම් ඔයාලා කවදාවත් මේ චිත්‍රෙට මුදලක් ඉදිරිපත් කරන්න එපා. බිඩ් එකක් දාන්න එපා. ඊළ තමයි මේ eBay එකේ ලිස්ටිං කරලා තියෙන මේ ලිස්ටිං එකේදී ඒ sellers මේ බයර්ස්ට අනුතරම් වීමක් කරලා තියෙනවා. ඒකම මේ ලිස්ටිං එකේ තවත් කරුණු ගණනාවක් තියෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේක අහපු ගමන් හිතනවා මොකද්ද මේ පික්චර් එක, මොකද්ද මේ ඉමේජ් එක, මොකද්ද මේ පේන්ටිං එක, අයි මෙච්චර මේකට මිනිස්සුන්ව බය කරන්න පුළුවන්. ඇයි මෙහෙම දෙයක් වෙන්නේ? අද මම කතා කරන්න යන්නේ අන්න මේ පේන්ටිං එක ගැන. The hand resisting. මේ නම් සමහරට ඔයාලා ඇත්තටම අහලා ඇති. හැබැයි අද වෙන්න පුළුවන් පළවෙනිටම අහන්නේ. ඉතින් මම දැන් කියන්නම් මොකද්ද මේ The hand resisting කියන පික්චර් එක සම්බන්ධ වෙන සිද්ධිය මොකද්ද කියලා. මේ චිත්‍රය මුලින්ම නිර්මාණය කළේ බිල් ස්ටෝන්හැම් කියන පුද්ගලයා 1972 දී. මේක සාමාන්‍ය චිත්‍රයක් විදිහට හෝ නිර්මාණය කළා. ඔහුගේ හිතේ තිබුණේ නැහැ මේක මේ විදිහට ලෝකේ පෙරලියක් බවට පත් වෙච්ච චිත්‍රයක් බවට පත් වෙයි කියලා කවදාවත් ඔහු හිතුවේ නැහැ. මේ චිත්‍රයේ ප්‍රමාණය ගැන කිව්වොත් එහෙම මේක අඟල් 36ක් උසයි සහ අඟල් 24ක් පළල චිත්‍රයක්. තෙල් සායම් චිත්‍රයක් තමයි මේ චිත්‍රය. ඉතින් මේ චිත්‍රය සාමාන්‍ය විදිහට නිර්මාණය කළා. මේ චිත්‍රය අපිට දකින්න ලැබෙන්නේ කුඩා පිරිමි ළමයෙක් ඉන්නවා. මේ පිරිමි ළමයා එහා පැත්තෙන් අපිට දකින්න පුළුවන් වෙනවා තව බෝනික් එහෙම නැත්නම් ඩෝල් කෙනෙක්. ඒ එකම මේ පිරිමි ළමයාට පිටුපස්සෙන් අපිට දකින්න පුළුවන් වෙනවා වීදුරු ජනේලය. මේ වීදුරු ජනේලෙ පිටුපස්සෙන් දකින්න පුළුවන් වෙනවා අත් සමූහයක්. ඒ කියන්නේ අත් තියෙනවා මේකට කියන්නේ ශරීරයට සම්බන්ධ නොවෙච්ච අත් සමූහයක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්ටෝන්හැම් කියන මේ චිත්‍රයේ ශිල්පියා නැත්නම් මේ චිත්‍රයේ නිර්මාපකයා පස්සේ කාලෙක මේ චිත්‍රය යා බලාපොරොත්තු වෙන්නේ මෙහෙමයි මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල් කියලා විචාරයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. I had a collection of old family albums, and in the family album was a picture of myself and the neighbor's girl standing in front of my grandmother's apartment. ඒකදී යා කියන විදිහට එයා මේ චිත්‍රේ පිටිපස්සෙන් දින අතුලින් පෙන්නන්නේ other lives එහෙම නැත්නම් අනිත් ආත්ම. ඒ වගේ දේවල් තමයි ආයේ චිත්‍රේ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ චිත්‍රයේ තියෙන ජනේලිය මේ වීදුරු ජනේලිය මොකක්ද කියලා එයා පැහැදිලි කරලා තියෙනවා. එයාගේ චිත්‍රයේ විචාරයක් විදිහට එයා කියලා තියෙනවා. මේ වීදුරු ජනේලෙන් කියන්නේ අපි අවදි වෙලා ඉන්නකොට සහ අපි සිහින දකින්න අවස්ථාවේදී ඒ අතර තියෙන පරතරේ ඒ අතර තියෙන ગેප් එක තමයි මේ වීදුරු ජනේලෙ මගින් තමන් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මේ ස්ටෝන්හැම් කියන පුද්ගලයා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එයා කියලා තියෙන විදිහට මේ ගෑනු ළමයා නැත්නම් මේ බෝනික්කගෙන් එයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ අතර මේ සිහින දැකීම සහ අවදි වෙලා ඉන්න කාලේ අතර ගයිඩ් කෙනෙක්. නැත්නම් ඒ අතර එයා තමයි මේ බෝනික්ක තමයි එයා ගයිඩ් කෙනෙක් විදිහට තීරණය කරන්න අපිට ඒ කියන්නේ එයාගේ චිත්‍රයෙන් එයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ රාජධානී දෙක අතර නැත්නම් මේ ඒරියාස් දෙක අතර ගයිඩ් කෙනෙක් විදිහට තමයි මේ බෝනික්ක ක්‍රියා කරනවා කියලා එයා කියලා තියෙන්නේ. එතකොට මේ පිරිමි ළමයා ගැන තියෙන විශේෂ දෙයක් කියලා දිනවා. එයා කියලා තියෙන විදිහට මේ පිරිමි ළමයා එයාගේ පොඩි කාලේ කියන්නේ අවුරුදු 5 වගේ කාලෙදී එයාගේ රූපයක් තමයි මේ පිරිමි ළමයා අඳින්නේ. එයා ආදර්ශයක් විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා මේ ඉමේජ් එකත් මම දැන් මේක පෙන්නන්නේ මේ ඉමේජ් එක එයාගේ මේකට මේ චිත්‍රයට පාදක වෙච්ච ඉමේජ් එක තමයි මම මේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. එතකොට මේ චිත්‍රය මෙයා මේ විදිහට සාමාන්‍ය විදිහට ඉදිරිපත් කළා. 1972 දී යාගේ සාමාන්‍ය නිර්මාණයක් විදිහට ඉදිරිපත් කළා. එතකොට මේ චිත්‍රයේ නම ලැබිච්ච විදිහට රසවත් කතාවක්. මේ කතාවේ කියන විදිහට The Hand Resisting කියන නම මේ චිත්‍රයට ලැබිලා තියෙන්නේ මේ ස්ටෝන්හැම් කියන පුද්ගලයාගේ පළවෙනි බිරිඳ, පළවෙනි භාර්යාව. එයාගේ නම රොවන් පොල්සෙටි කියලා තමයි හඳුන්වන්නේ. ඒ විසින් නිර්මාණය කරපු කවියකින් නැත්නම් පොයම් එකක එක පදයක් තමයි මේ The Hand Resisting කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මේ චිත්‍රයට නම ලැබිලා මේ චිත්‍රය සාමාන්‍ය විදිහට සාමාන්‍ය කලාගාරයක ප්‍රදර්ශනයට තිබුණා. ඊට පස්සේ ඒක එක්තරා පුද්ගලයෙකු විසින් මිලදී ගත්තා. ඉතින්
මේ චිත්‍රයට සම්බන්ධ අඳුරු සිදුවීම් අඳුරු අතීතයේ කෙලින්ම දිගහැරෙන්න ගත්තේ මෙන්න මේ කතාවල් ටික පස්සේ. මේ චිත්‍රය අඳුරු අතීතයේ මේ චිත්‍රය අඳුරුභාවය ගැන කතා කරනකොට මේ චිත්‍රයේ වග කියනමයි කියලා කියනවා තරම් මරණ 3කට. ඒකට මේක ඔප්පු වෙච්ච දේවල් නෙමෙයි. හැබැයි මේ දේවල් ගැන පොඩි දෙනෙක්ගේ කටින් කට ගිහිල්ලා ඒ වගේම ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා මේ චිත්‍රය නිසා මරණ 3ක් සිදු වෙලා තියෙනවා කියලා. පළවෙනි මරණය ඇති වෙලා තින්නේ හෙන්රි ෆෙඩිස් කියන පුද්ගලයාගේ. මේ හෙන්රි ෆෙඩිස් කියන පුද්ගලයා තමයි මේ ස්ටෝන්හෙම් කියන පුද්ගලයාගේ මේ ආර්ට් එක නැත්තම් මේ අපි මේ සඳහන් කරන The Hand Resist Him කියන නිර්මාණය විචාරය කළපු කලා විචාරකයා තමයි මේ හෙන්රි ෆෙඩිස් කියන පුද්ගලයා. මේ පුද්ගලයා 1978 වර්ෂයේදී මිය යනවා. ඊට පස්සේ තවත් පුද්ගලයෙක් මේ සිතුවම සම්බන්ධ වෙච්ච තවත් පුද්ගලයෙක් මිය යනවා. ඒ පුද්ගලයා තමයි චාල්ස් ෆේන් ගාර්ඩන්. මේ ෆේන් ගාර්ඩන් කියන පුද්ගලයාගේ කලාකාරය තමයි මේ සිතුවම මුලින් එල්ලලා තිබුණේ. නැත්නම් ප්‍රදර්ශනය සඳහා තියලා තිබුණේ. මේ පුද්ගලයාත් 1981 වර්ෂයේදී මිය යනවා. ඉතින් ඊට පස්සේ තමයි වැදගත්ම සිදුවීම වෙන්නේ. මේ චිත්‍රයේ පළවෙනි අයිතිකාරයා. ඒ තමයි ෆස්ට් ඕනේ. ඒ කියන්නේ නළුවෙක්. ඒ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙච්ච ජෝන් මාලි කියන පුද්ගලයා. මේ පුද්ගලයා මේ චිත්‍රය ලබා ගත්තට පස්සේ ඒ පුද්ගලයා 1984 වර්ෂයේදී සැත්කමක් අතර තුර මිය යනවා. ඉතින් මේ චිත්‍රයේ අඳුරු අතීතයක් තියෙනවා කියලා ගොඩදෙනෙක් අතර මේ කතාව හින්දා මතවාදයක් රාවයක් පැතිරෙනවා. හැබැයි මේ ජෝන් මාලි කියන පුද්ගලයාගේ මරණයෙන් පස්සේ මේ චිත්‍රයට මොනවා වුණාද? ඒ කියන කිසිම දෙයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ චිත්‍රය අතුරුදහන් වෙලා යනවා. මේ චිත්‍රය නැවතත් කරලයට එන්නේ 2000 වර්ෂයේ. ඒ කියන්නේ අවුරුදු 26කට පස්සේ 2000 වර්ෂයේ පෙබරවාරි මාසේ eBay listing එක මේ චිත්‍රය විකුණන්න දාලා තිනවා ලෝකයට දකින්න ලැබෙනවා. හැබැයි විකුණන්න දාලා තියෙන්නේ නිකන් නෙමෙයි. අර මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ විශේෂ අනතුරු අංගයමුකුත් එක්ක මේ චිත්‍රය ගන්නවනම් ඕගොල්ලෝ මේ චිත්‍රයේ සියලුම වගකීම් ගන්න ඕනේ. අපි මේ චිත්‍රය ඉවත් කර ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම මේ චිත්‍රයේ වගකීම් සියල්ලම අපි ඉවත් කර ගන්නවා. කියලා මේ චිත්‍රය විකුණන්න බලාපොරොත්තු වෙච්ච පෞලික් ගෘහමුලික සඳහන් කරලා තිනවා. තවදුරටත් එයා කියනවා අපිට අපේ පවුලේ සමගිය තියාගන්න ඕනේ. අපේ පවුලේ සතුට තියාගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි මේ චිත්‍රය විකුණන්නේ. ඒ හින්දා මේ චිත්‍රය කරුණාකරලා මිලදී ගන්න ඕන. මේ දේවල් දැනගෙන මිලදී ගන්න. කියලා ඔහු අනතුරු අංගවීම් කරනවා. ඉතින් මේකත් එක්ක මේක ගොඩාක් ලොකු ප්‍රසිද්ධියකටපත් වෙනවා. මිනිස්සු අතර මේක හොල්මන් චිත්‍රයක් නැත්නම් හෝන්ටඩ් පික්චර් එකක්, හෝන්ටඩ් පේන්ටිං එකක් විදිහට මේක ගොඩාක් ලොකු ප්‍රසිද්ධියකටපත් වෙනවා. eBay එකේ මේ තියෙන ලිස්ටිං එක 30000කට අධික සංඛ්‍යාවක් මේ ලිස්ටිං එක බලලා තියෙනවායි කියලා වාර්තාගත වෙනවා. ඉතින් මේ ලිස්ටිං එකේදී යාලා අර මං කලින් කියපු වාක්‍ය විදිහට do not bid on this painting. ඔයාලා මේකට බය නැත්නම් ඔයාලට මේකට යම් කිසි ස්ට්‍රෙස්ෆුල් කන්ඩිෂන් එකක් නැත්නම් ඩිසීස් එකක් නැත්නම් ලෙඩක් නැත්නම් විතරක් මේකට බිට් කරන්න. නැත්නම් බිට් කරන්න එපා කියලා එයාලගේ බයර්ස්ලට එයාලා නැවත අනුතුරු අංගවීමක් පෝස්ටිං එකේ කරලා තියෙනවා. මේ ලිස්ටිං එකේ කරලා තියෙනවා. මේ ලිස්ටිං එකේ ඊට අමතරව මේ පුද්ගලයෝ සඳහන් කරලා තිනවා. ඒගොල්ලන්ට මේ චිත්‍රය හම්බුනේ පරණ බ්‍රුවරි එකක්. එහෙම නැත්නම් මධ්‍යස්ථාන නිෂ්පාදනාගාරයක පිටිපස්සේ තිබිලා ඉන්නේ. ඒවල කියනවා ඒ වෙලාවේ අපි හිතුවා ඇත්තටම මේ සිතුවම ගොඩක් වටින සිතුවමන්නේ. ඇයි මේ සිතුවම මේ විදිහට අතහැරලා දාලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ හිතුවයි කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා පස්සේ අපි මේ සිතුවම ගෙදර ගෙනල්ලා එල්ලුවා. ඊට පස්සේ අපේ අවුරුදු 4මාරක වයසේ ඉන්න පුංචි දරුවා මේ චිත්‍රයට පණේනවා. රාත්‍රියේදී මේ චිත්‍රයට පණේනවා. මේ චිත්‍රය දකින්න ගෑනු ළමයා සහ පිරිමි ළමයා මේ චිත්‍රය ඇතුළේදී සටන් කරනවා. ගෑනු ළමයා පිරිමි ළමයා එළියට ඇදලා දානවා. මේ වගේ දේවල් කියනවා. මට නිදාගන්න දෙන්නේ නැහැ වගේ මේ වගේ දේවල්. මේ වගේ අద్భుත ජනක දේවල් එයාලගේ කුඩා දැරිය පවසනවා කියලා තමයි මේ ලිස්ටිං එකේ ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක මේ අම්මයි තාත්තයි ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේක කුඩා දරුවෙක් කියවපු දෙයක් කියලා සමහරට හිතේ මවාගත්ත දෙයක් කියව වෙන්න පුළුවන්. හැබැයි එයාලා motion capture කරන්න පුළුවන් නැත්නම් motion sensors තියෙන කැමරාවක් මේ කාමරය ඇතුලේ සවි කරනවා. මේ කැමරාව සවි කරාට පස්සේ ඒගොල්ලන්ට මේ ළමයා කියපු මේ කුඩා දරිය කියපු විදිහට සමාන සිදුවීම් එයාලටත් දකින්න ලැබෙනවා. ඉතින් මේකත් එක්ක එයාලගේ ලිස්ටින් එකේ ඇඩ් කරලා තිනවා ඉමේජස් දෙකක්. දැන් ඔයාලා දකින්න පුළුවන් නේ ඉමේජස් දෙක. ඔයගලන්ට පේන විදිහට පළවෙනි ඉමේජ් එකේ ගෑල් ළමයා අරන් අන්න එක. ඒ කියන්නේ එයාගේ ගෑල් ළමයාගේ අතේ තියෙන අර උපකරණේ. ඒක දවාලට පේන එක විදිහකට. හැබැයි රාත්‍රියේදී මේ උපකරණය අනික නිකන් පිස්තෝලයක් නැත්නම් ගන් එකක් විදිහට වෙනස් වෙලා තියෙනවා වගේ පේනවා. ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි. ඊට අමතරව දෙවෙනි පික්චර් එකෙන් ඕගොල්ලන්ට පේනවා අර පිරිමි ළමයා ඉඳපු තැනින් ඉස්සරහට ඇවිල්ලා ගතිය. ඒ කියන්නේ පින්තූරේ පිරිමි ළමයාගේ පින්තූරය ටික පැහැදිලිලා දින ගතිය. මේ ලිස්ටිං එක මේ කියන්නේ eBay එකේ දාලා තියෙන ලිස්ටිං එකේ මේ පික්චර්ස් දෙකක් අර පුද්ගලයා ඇටච් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මේ ලිස්ටිං එක ගොඩක් ජනප්‍රියත්වයටපත් වෙනවා. මම අර කිව්වා වගේ views 30000කට අධික සංඛ්‍යාවක් යනවා. මේකෙදි මේ පික්චර් එකට මේ චිත්‍රයට බිඩ් එක පටන් ගන්න නැත්නම් මේ චිත්‍රයේ පළවෙනි මුදල විදිහට පටන් ගන්නේ $199. හැබැයි අවසානයේදී ඒක නතර වෙන්නේ $1050ක් වගේ මුදලට දක්වා ගිහිල්ලා. මේක සඳහා ගත වෙන්නේ දවස් 30ක් වගේ ඉතාම කෙටි කාලයක්. ඉතින් මේ චිත්‍රය ඒ වෙන්දේසි නැත්නම් ඒ බිට් එකෙන් ඒ ඔට්ටුවෙන් ජයග්‍රහණය කළා දිනාගන්නේ කවුද? ඒ පුද්ගලයා තමයි කිම් ස්මිත් කියලා කියන්නේ. ඉතින් මේ කිම් ස්මිත් කියන පුද්ගලයාගේ ස්මිත් perception
ෆයින් ආර්ට් ගැලරි කියන ස්ථානේ මිචිගන් වල තියෙන මෙන්න මේ ස්ථානේ තමයි මේ චිත්‍රය දැන් ප්‍රදර්ශනයට මේ වෙනකොට තියලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රය ගොඩ දෙනෙක්ගේ කතාවට ලක් වෙච්ච චිත්‍රයක්. සමහරක් අය කියනවා ඒගොල්ලන්ට eBay එකේ දාලා තිබිච්ච ලිස්ටින් එක දිහා පවා තප්පර 10කට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්න බැරුණා කියලා. සමහර අය කියනවා ඒගොල්ලන්ට ලෙඩ ගතියක් දැනෙන්න ගත්තා. සමහරක් අය කියනවා ඒගොල්ලන්ට මේක ගෙදර කාමරේ එල්ලගෙන ඉද්දි අමුතු හැඟීම් ආව, අමුතු දේවල් හිතුණා, නිකන් බය වුණා. ඒ වගේ දේවල් අමුතු දේවල් මේ පුද්ගලයෝ තියන්න ගන්නවා. ඉතින් මේකත් එක්ක මේ චිත්‍රය තවත් ජනප්‍රිය වෙන්න ගන්නවා. ඊට අමතරව මේ චිත්‍රය සම්බන්ධ තවත් විශේෂ දෙයක් වෙනවා. 2016 මයි මාසෙදී DK ඕනෙල් කියන පුද්ගලයා මේ චිත්‍රය පදනම් කරගෙන පොතක් නිර්මාණය කරනවා. ඒ පොතේ නම තමයි The Hand Resist Him Be Careful What You Bid For. ඒ කියන්නේ ඔයා බිට් කරන දේවල් ගැන ඔයා සැලකිලිමත් වෙන්න කියලා. ඉතින් ඒ පොතත් එක්ක මේ චිත්‍රය සම්බන්ධ කතාව තව තවත් කරලියට එනවා, තව තවත් ජනප්‍රිය වෙනවා. ඉතින් මේක ගැන ගොඩ දෙනෙක් මත ප්‍රකාශ කරන්න ගන්නවා. හැබැයි ඇත්තටම ඒ කාටවත් අද වෙනකන් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. ඇත්තට මේක ඇත්ත සිදුවීමක්ද නැත්නම් මේක හිතලුවද්ද, කවුරු හරි හිතින්ම වාගත්ත දෙයක්ද, මේක ඒගොල්ලන්ගේ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරපු දෙයක්ද, වැඩි බිලක් ලබා ගන්න එහෙම කාටවත් අදහස් නෑ. අදහස් විවිධාකාරයේ අදහස් දෝලණය වෙනවා, පක්ෂ විපක්ෂ අදහස් ගණනාවක් කියනවා. හැබැයි හරි අදහසක්, හරි විසඳුමක් මේ සඳහා අද වෙනකන් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් ඔයාගේ අදහසක් මේ චිත්‍රය ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි තවත් මේ වගේ අමුතු වීඩියෝ, රසබර වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම ඔයා දන්නවා ඇති අපේ වෙනම cartoon drawing ගැන උගන්වන වෙනම වීඩියෝ series එකක් අපි ඉදිරියට කරගෙන යනවා. ඒකේ videos දෙකක් මේ වෙනින්ද දාලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මේ link එකේ පෙන්නන විදිහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එකක් ගිහිල්ලා. එහෙනම් හැමදෙනාටම thank you.